ආයිබෝවන් සියලුම දෙනාට අපි දැක්කොත් බාන නාලිකාවෙන් අදත් ඔබ අප එක්වන්නේ අහන්නට නොව හිතන්නට දෙයක් සමගින් සිංහල අලුත් අවුරුද්ද අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මෞලි මංගල්‍ය උදාවීමට හරියටම ඇත්තේ තව දින දෙකක් පමණයි. අපි දන්නවා සිංහල අලුත් අවුරුද්ද කියන්නේ විනෝදයෙන් සතුටින් සාමයෙන් ගත කරන දවසක්. නමුත් අපි මොහොතකට හරි හිතුවද ඒ සතුට නැති කරගන්න අවස්ථා නැතුවාම නෙමේ. ඒ මක් නිසාද ගිනිකෙලි පත්තු කිරීමෙන් අපි දන්නවා කුඩා දරුවන් ගිනිකෙලි පත්තු කිරීමෙන් අනතුරට පත් වෙන බව අපි පහුගිය වසරවල හැමදාම අහලා තියෙනවා. රෝහල්ගත වෙච්ච සිදුවීම් පවා සිදු වී තිබෙනවා. එම නිසා අපි ඔබ දැනුවත් කරන්නේ මේ පාර අපි අපේ සතුට නැති නොකරගෙන ගිනිකෙලි පාවිච්චි කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන්න කියයි මා ඉල්ලා සිටිනවා වැඩිහිටියන්ගෙන් කුඩා දරුවන්ට ගිනිකෙලි දීමෙන් වළකින්න කියලා. උන්ට දෙනවා නම් ඉතා අවධානයෙන්ම පසුවන්න කියලා. උන්ට නොදෙන්න ගිනිකෙලි නොදී සිටීමට හැකිනම් ඉතාමත් හොඳයි. වැඩිහිටියන් ගිනිකෙලි පත්තු කරනවා නම් හොඳයි කියලා අපි සිතන්නේ. මොකද අපේ සිංහල අවුරුද්ද කියන්නේ සතුටින් පිරි දවසක්. ඒ අපේ ඒ සතුට කඳුලක් බවට පත් කර නොගත යුතුයි. එම නිසා මා ඉල්ලා සිටිනවා වැඩිහිටියන්ට කුඩා දරුවන්ට ගිනිකෙලි පත්තු කිරීමට නොදී සිටින්න කියලා. මේ ආදරණීය දුවේ පුතේ ඔබලා දැනුවත් වන්න මේ ගිනිකෙලි ප්‍රතිඥා නිසා ඔබට සෑහෙන අනතුරක ලක් වෙන්න ඉඩ තියෙන්න පුළුවන්. එම නිසා ඔබගේ වැඩිහිටියන් කියන දේ අසා ගිනිකෙලි පත්තු කිරීමට ඔබ ඉදිරිපත් නොවන්න. මොකද අපි සිදුවීම වෙන්නට කලින් වළක්වා ගත යුත්තේ. අපි දෙයක් වුණාට පස්සේ පසුතැවිලි වී වැඩක් නැත. ඔබගේ සතුටින් සමරන්න තියෙන සිංහල අලුත් අවුරුද්ද කඳුලක් බවට පත් නොකර ගන්න. එම නිසා මා ආදරණීය දුවල පුතාලගෙන් ඉල්ලා සිටිනවා ගිනිකෙලි පාවිච්චි කිරීමෙන් වළකින්න කියලා. එය වැඩිහිටියන්ට පත්තු කිරීමට ඉඩ දෙන්න කියලා. මොකද ඔබ ගිනිකෙලි පාවිච්චි කරොත් ඔබ නොදැනුවත්වම ඔබගේ ඇඟිලි වලට හානි සිදු විය හැක. පසුගිය වසරවල අපි අසන්නට ලැබුවා එපුවත්. එම නිසා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඔබලාගේ සතුට නැති කරගන්න එපා මේ සිංහල අලුත් අවුරුද්ද ලබන දවසේ. එය අපි සතුටින්ම සමරමු. කඳුලක් බවට පත් නොවෙන්නට ඉඩ නොදී. එම නිසා මේ ගිනිකෙලි ඇල්ලීමෙන් ඔබ වළකින්න. ගිනිකෙලි පත්තු කිරීමට ඔබ නොයන්න. එය වැඩිහිටියන් එය පත්තු කරાવી. එම නිසා අපි දෙයක් වෙන්නට කලිනුයි වළක්වා ගත යුත්තේ. අපි මේ දේ වෙන්නේ නැහැ කියලා හිතාගන්න වැඩ කර නොයුතුයි. මේ දේ අනුතරක් සිදුවීමට ඉඩකඩ වැඩි කියලා හිතාගෙන වැඩ කරොත් අපිට අනුතුරු අවම කරගත හැකියි. සිංහල අලුත් අවුරුද්ද අපිට සතුටින් ඒ දවස ගෙවා ගන්න පුළුවන්. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ කුඩා දරුවන්ට ගිනිකෙලි දීමෙන් වළකින්න කියලා. අපි හිතාගමු මේ අවුරුද්දේ කිසිම ගිනිකෙලි අනුතුරක් සිදු නොවන්නට අපි වග බලා ගන්නවා කියලා. එම නිසා තව දින දෙකකින් ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද අපේ මේ අසල්වාසීන් සමග පොඩි අමනාපකම් තිබුණා නම් එය නැති කරගන්න දවසයි අනිද්දා. හිතවත්කම් අලුත් කරගන්න දවසයි අනිද්දාට අපිට උදාවන්නේ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ රචිනයක් පත්තු කරලා කිරිබත් කැවුම් කොකිස කන එකම නෙමෙයි. අපේ අමනාපකම් තිබ්බ ඒව අලුත් කරගන්න සංස්කෘතිය තමයි අපිට අනිද්දාට ලැබෙන්නේ. අපිට කාවත් වෙනස් කර යුතු නැහැ. අපි වෙනස් වුණාම ඇති. එම නිසා සිංහල අලුත් අවුරුද්ද සතුටින් සමරන්න අපිට අවස්ථාව ලබා ගන්න වගකීම තියෙන්නේ අපේ අතේමයි. එම නිසා අපි දැක්කොත් බාන නාලිකාවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා අනිද්දාට ලබන්නා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.